හරි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ differentiation of a function of the form. ඒ කියන්නේ මොකක් හරි හිතන්න අපිට ශ්‍රිතයක් දීලා තියෙනවා. ඒ ශ්‍රිතේ සම්පූර්ණ එක්කෙනාගේ මොකක් හරි බලයක් තියෙනවා. එතකොට ඒ වගේ ශ්‍රිතයක් කොහොමද අවකලනය කරන්න කියන එක ගැන තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි බලමු ඒකට අදාළ සමීකරණය මොකක්ද කියන එක. හිතන්න අපිට දීලා තියෙනවා y සමානයි fx වල n කියලා ශ්‍රිතයක්. ඒ කියන්නේ හිතන්න fx කියන්නේ 2x වර්ග ධන 3x ධන 5 වගේ ශ්‍රිතයක සම්පූර්ණ එක්කෙනාගේ මොකක් හරි බලයක් දීලා තියෙනවා. එතකොට අපි කොහොමද කරන්න කියන එක බලමු. කලින් වීඩියෝ එකේ වගේම මම කිව්වා කොහොමද අපි ඒ කියන්නේ x වල n ගේ අවකලනය ගන්න කියලා. මේකෙත් ඒ වගේමයි අපි මෙන්න මේ fx කියන එක ගන්නවා x කියලා හිතා ගන්නවා. ඒ විදිහට හිතාගෙන අපි කරන්නේ මෙන්න මේ n ගන්නවා ශ්‍රිතයෙන් ඉස්සරහට අරගෙන n ගෙන් එකක් අඩු කරනවා. ඒක තමයි මේ කරලා තියෙන්නේ. මෙතන n ඉස්සරහට අරන් තියෙනවා. ඊට පස්සේ n ගෙන් එකක් අඩු කරලා තියෙනවා. ඊට පස්සේ අපි ආයෙ කරන්නේ අපි වැඩි කරනවා ඇතුළේ එක්කෙනාගේ අවකලනයෙන්. ඒක තමයි f' කියන්නේ. අපි වැඩි කරනවා f' කෙන්. ඒ කියන්නේ ඇතුළේ එක්කෙනාගේ අවකලනයෙන්. හරි. එතකොට මේ විදිහට තමයි මේ වගේ එකක් අවකලනය කරන්නේ. අපි දැන් මේක තව ටිකක් පැහැදිලි කරගමු උදාහරණ වලින්. හරි. අපේ පළවෙනි ගාන තියෙනවා y සමානයි 1 ධන 2x ඍණ 3x වර්ග ඍණ 5x 4 සම්පූර්ණ එක්කෙනාගේ ඝනයක්. අපි බලමු එතකොට මේක කොහොමද කරන්නේ කියලා. මේක අපි අවකලනය කරගත්තොත් අපි දානවා dy/dx සමානයි අපි ගන්නෙ මුලින්ම මෙන්න මේ 3 ගන්නවා ඉස්සරහට. 3 වතාවක් ඊට පස්සේ වරහන් ඇතුළේ ඉන්න එක්කෙනා හැමම ලියා ගන්නවා. 1 ධන 2x ඍණ 3x වර්ග ඍණ 5x 4. ඊට පස්සේ මෙතන ගණේ තියෙනවනේ අපි ඒකෙන් එකක් අඩු කරන්න ඕන. 3 ඍණ 2. 3 ඍණ 2 කියන එක මම කෙලින්ම දාන්නම්. 3 ඍණ 1 3 ඍණ 1 කියන්නේ 2යි. මේ කෙලින්ම මම ලියා ගන්නම් 2යි කියලා. ඊට පස්සේ අපි කරන්නේ ඇතුළේ එක්කෙනාගේ අවකලනයෙන් වැඩි කරන්න ඕන. ඊයේ වීඩියෝ එකේ මම කියලා දුන්නම් ඇතුළේ එක්කෙනාගේ අවකලනය කොහොමද අපි ගන්න කියලා. ඒක මම ආයෙ කියලා දෙන්න යන්නේ නැහැ. දැන් මම කාඩ් එකක් දාන්නම්. ඒක බලපු නැති අය ඉන්නවා නම් උඩ කාඩ් එක ක්ලික් කරලා ඒක මුලින්ම බලලා ඉන්න. මොකද මම මේකෙදී ආයෙ ඒක විස්තර කරන්නේ නැහැ. වීඩියෝ එක අනවශ්‍ය ලෙස දික් වෙන හින්දා. හරි. නියත ඒක අවකලනය බිඳුවයි. ඒක මම ලියන්න නැතුව ඉන්නම්. බිඳුව ධන. එතකොට 2x ගේ අවකලනය 2යි. ඍණ 3x වර්ග කියන්නේ 6යි x වෙනවා. ඍණ 4 වරක් 5 20යි x ඝනය වෙනවා. එතකොට පළවෙනි එකට උත්තරේ තමයි මේක. හරි අපි දැන් බලමු ඊළඟ ගාන කොහොමද හදන්නේ කියලා. ඊළඟ එක තමයි 3x ඝනය ඍණ 2x ධන 1 සම්පූර්ණ එක්කෙනාගේ වර්ගමූලයක් තියෙනවා. එතකොට අපි මේක දන්නේ අපි දන්නේ හරියටම වර්ගමූලයක් කොහොමද අවකලනය කරන්න කියලා. ඒ හින්දා අපි මේක දන්න එකක් විදිහට ලියා ගන්නවා. ඒකත් ඊයේ වීඩියෝ එකේ මම කියලා දුන්නා කොහොමද කරන්න කියලා. එතකොට මම ලියා ගන්නවා y සමානයි අපිට වර්ගමූලයක් ලියන්න පුළුවන් භාගේ බලයක් විදිහට. 3x ඝනය ඍණ 2x ධන 1 භාගේ බලය. එතකොට දැන් අපි දන්නවා මේක අවකලනය කරන්න අපි කරන්නේ කෙලින්ම භාගේ ගන්නවා ඉස්සරහට. භාගේ වතාවක් කෙලින්ම ඇතුළේ එක්කෙනා ලියා ගන්නවා. ඊට පස්සේ භාගෙන් එකක් අඩු කරපුවාම ඍණ භාගේ වෙනවා. ආය අපි වැඩි කරනවා ඇතුළේ එක්කෙනාගේ අවකලනය. එතකොට මෙතන එනවා 3 වරක් 3 9යි x වර්ග ඍණ 2 ධන බිඳුව. එතකොට මේක අවකලනය වුණාම එන්නේ මේ විදිහට තමයි. හරි අපි දැන් ඊළඟ ගාන බලමු. හරි මේකත් අර වගේමයි අපි දන්න එකක් විදිහට ලියා ගන්නවා. y සමානයි 1යට මේකත් භාග්‍ය බලයක් විදිහට ලියා ගන්නවා. මෙතන තියෙන්නේ 3යි x වර්ග ඍණ
2x ධන 4 ඒකේ සම්පූර්ණ එක්කෙනාගේ භාගේ බලය. හරි දැන් මං ඊයේ වීඩියෝ එකකින් කියලා දුන්නා කොහොමද මේ බලයන් අපි උඩට ගන්න කියලා. මේකත් එතකොට අපි උඩට අරගෙන ලියනවා 3x වර්ග ඍණ 2x ධන 4 බලයක් උඩට යද්දි ඍණ වෙනවා. ඍණ භාගේ බලය වෙනවා. හරි දැන් අපිට මේක අවකලනය කර හැකි. මම මේ පැත්තෙන් ලියන්නම් dy/dx කියන්නේ ඍණ භාගේ ගන්නවා ඉස්සරහට. භාගේ අරගෙන ඇතුළින් එක්කන හැමම ලියා ගන්නවා. 3x වර්ග ඍණ 2x ධන 4 ඍණ භාගයෙන් ඍණ එකක් අඩු වුනහම ඍණ 3 බෙදීම 2 වෙනවා. වතාවක් ඇතුළේ එක්කෙනාගේ අවකලනය. 6x ඍණ 2 වෙනවා. නියත එක අවකලනය බිඳුව ඒක මම මෙතන නොදා ඉන්නම්. හරි ඊළඟ ගාන බලමු. මේකත් අර වගේමයි අපි දන්න එකක් බවට පත් කරගන්න ඕන මුලින්ම. එතකොට මම මේක ලියනවා y සමානයි 1 ඍණ 2x ධන 4x ඝනේ 3න් 1 වෙනි බලය. හරි දැන් මේක අපි දන්න එකක් බවට පත් වෙලා තියෙන. දැන් අපිට පුළුවන් මේක අවකලනය කරන්න. dy/dx ගත්තොත් නියත එක මුලින්ම බලය ගන්නවා ඉස්සරහට ඇතුළේ එක හැමම ලියා ගන්නවා. 1 ඍණ 2x ධන 4x ඝනේ 3න් එකෙන් අඩු කරනවා එකක්. 3න් එකෙන් එකක් අඩු කරපුවාම ඍණ 2 බෙදීම 3 වෙනවා. වැඩි කරනවා ඇතුළේ එක්කෙනාගේ අවකලනය. නියත එක අවකලනයේ බිඳුවයි ඍණ 2x ගේ ඍණ 2 ධන 4 වරක් 3 12යි x වර්ග. ඕන්නම් අපිට මේක මේ ඍණ 2 බෙදීම 3 බලයේ ඉර යටට දාලා ලියන්නත් පුළුවන් ධන බලයක් කරලා. එතකොට අපිට එනවා ඉර උඩ තියෙනවා ඍණ 2 ධන 12යි x වර්ග. ඉර යටට එනවා 3 වතාවක් මෙන්න මේකේ 3න් එකේ බලය 1 ඍණ 2x ධන 4x ඝනේ ඍණ 2 බෙදීම 3. ඍණ නෙමෙයි ධන මොකද ඉර යටට යද්දි ධන වෙනවා. ධන 2 බෙදීම 3. එතකොට මෙන්න මේ ගානට අපිට සුළු කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ටික තමා මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා හිතනවා නම් මේක වැඩක් වුණා කියලා අපිව subscribe කරන්න. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.